තේආය තිරසාර ධනයකට සරුසාර තේදල්ලාක්. කුඩා තේවතු හිමියන්ගේ දැනුම සහ කුසලතා දියුණු කිරීම හරහා වඩා ශක්තිමත් සහ ආරක්ෂාකාරී ජීවනෝපායක් තහවුරු කිරීමත්, ඒ හරහා තේ කර්මාන්තයේ මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් සඳහා පවතින විසඳුම් සෙවීමත් අරමුණින් ඔබට ගෙනෙන ගුවන් විදුලි තේ සංග්‍රහය. තේආය තිරසාර ධනයකට සරුසාර තේදල්ලාක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනාටම. පෞගේ සති කීපය තුළ අපේ රටේ අයහපත් කාලගුණ තත්ත්වයන් හමුවේ මහත් පීඩාවට පත්වුණු බව අපි කවුරුත් දන්නවනේ. දිට්වා සුලිකුණාටුව අපේ රටට මහත් විනාශයක් කළා. ජීවිත ගණනාවක්ම බිලිගත්තා. වැව් අමුණු කඩා බිඳ දැමුවා. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ පවුල් ගණනාවක් සුරක්ෂිත මධ්‍යස්ථානවල අවතැන් කරපු සුලිකුණාටුවක් බවට දිට්වා සුලිකුණාටුව පත් වුණා. කුඩා තේවතු හිමියන් විදියට අපිත් බොහොම අසරණ වුණා. තේ ආය අපිත් හැම දෙනාම වගේ පුළුවන් විදියට අපහසුවට පත්වෙච්ච අපේ සහෝදරීන්ට උදව්පදව් වුණා. පහුගිය සති කිහිපේ ඇතිවෙච්ච ගං වතුර නායෑම් වගේම තිබුණු අධික වර්ෂාවත් එක්කම කුඩා තේවතු හිමියෝ විදියට අපිට තිබුණු අපේ තේ කෑල්ලටත් සමහර විට පාඩු සිද්ධ වුණා. තේ ආය කරන අපි අහන ඔබ හැමෝමයි යෝජනා කරපු විදියට ඔන්න අපි අද දවසේ තේ ආයේ කතා බහක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගං වතුර නායෑම් වලට මුහුණ දෙමින් විනාශ වුණු අපේ තේ වගාව යලිත් තිබුණු තත්වයට පත් කරගන්න අපට මොනවද කරන්න පුළුවන් කියන කාරණා පිළිබඳව. ඒ පිළිබඳව තමයි අද දවසේ කතා බහ. විශේෂයෙන්ම තේ ආයේ වැඩසටහන තුල අපේ ගුවන් විදුලි කණ්ඩායම විදියට කටයුතු කරන කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් පිළිබඳව අපි මුලින්ම ඔබට සිහිපත් කරන්නට සූදානම්. දෙහි ඕවිත කැලණිවැලි තේ කර්මාන්ත ශාලාවට දළු ලබා දෙන අනුර පාලම කුඹුර මහත්මයා සහ එන්.ජී. සුනිල් ශාන්ත මහත්මයා. දෙනියාය කිරුවානාගඟ තේ කර්මාන්ත ශාලාවට දළු ලබා දෙන ආර්.ඩී. සිරිපාල මහත්මයා සහ ආර්.ඩබ්ලිව්. චමින්ද මහත්මයා. ඌරුබොක්ක ෆෝචූන් තේ කර්මාන්ත ශාලාවට දළු ලබා දෙන චමිලා දිල්හානි මහත්මිය සහ එස්. ලියනගේ මහත්මිය. දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට තේ දළු ලබා දෙන WS දිනේෂ් කුමාර මහත්මිය සහ චමිලා දමයන්ති මහත්මිය. රත්නපුර හිඳැල්ලන තේ කර්මාන්ත ශාලාවට දළු සපයන රේණුකා ප්‍රියානී කුලසිංහ මහත්මිය සහ පී.එච්. මොනිකා මහත්මිය සමගින් රත්නපුර අවිස්සාවේල්ල තේ කර්මාන්ත ශාලාවට දළු සපයන ආර්.ඒඩී. රාජපක්ෂ මහත්මිය සහ කේ.පී.සී. ඩයස් මහත්මයා. මේ සියලු දෙනාම තේ වගාවේ වසර ගණනාවක අත්දැකීම් ඇති අය. තේ වගා කරුවෙකු වීමට පෙර තේ කර්මාන්තයේ ආශ්‍රිත රැකියාවල පවා නිරත වී ඇති අය. මේ හිතවතුන් පිරිසත් එක්ක අපි අද ඊටාම වැදගත් කාරණා ගණනාවක් තේ ආයෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. අවිස්සාවේල්ල යටියන්තොට පාලම කුඹුර අයියා ඉන්නවා. අද කතාව පටන් ගන්න. මොකද අවිස්සාවේල්ල පැත්තට වැටුණු වර්ෂාවත් එක්කම තමයි කැලණි ගඟත් පහළ කොටසින් පිටාර ගැලුවේ. බොහොම ස්තුතියි අජිත් මහත්තයා. අත වශයෙන් හොඳ මාතෘකාවක් මේ දවස්වල රටේම සිද්ධ වෙච්ච සිදුවීමත් සමගම ඒ වගේම මේ සිදුවීමත් සමග වගාවන්ටද හානි වුණා. ඒක තේ වගාවට පමණ නෙවෙයි සෑම වගාවටත් හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව අපි අත වශයෙන්ම යටියන්තොට ප්‍රදේශේ තමයි පදිංචි. අත වශයෙන් එහෙන් ගලන්නේ කැලණි ගඟ. කැලණි ගඟෙන් විශාල හානියක් සිද්ධ වුණා. මොකද කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස අඩි 25ක් 30ක් 40ක් ඉතින් කොච්චරද කියලා කියන්න බෑ. මේ මට්ටමට ඉහළ ගියා. ඉහළ ගියාට පස්සේ ඒකට ගලා යන ඔයවල් ඇල දොල තියෙනවනේ ඒවට ගලා එන. ඒ ඇලවල් දොලවල් ඊට වඩා පාතයි. ගඟ උස ගියාට පස්සේ ඇලවල් දොලවල් පාත් වුණාට පස්සේ ඇලවල් දොලවල් ඔයවල් වතුර ගඟට ගලා බහින්න නැතුව ගියා. නැතුව ගියාට පස්සේ ඒවා සම්පූර්ණයෙන් ආපහු පිටාරේ ගලන්න පටන් ගත්තට පස්සේ පහත් බිම් අඩි 25ක් 30 ඒ වගේ තත්යකටත් යට වුණා. ඒ වගේම අපේ තේ වගාවන්ටත් විශාල හානියක් සිද්ධ වෙච්ච තැන් තියෙනවා. විශේෂයෙන්ම ඇලදොල ඔයවල් ගඟ ඒ වගේ තැන්වල තේ වගා කරපු ඉඩම් වල සම්පූර්ණ රොන් මඩ පිරීලා, වැලි පිරීලා, ප්ලාස්ටික් කෑන් ඒ වගේ දේවල් ඇවිල්ලා අපද්‍රව්‍ය ඇවිල්ලා පිරීලා තියෙන තැන් තියෙනවා. ඒ වගේම කැලණි ගඟ ආශ්‍රිතව තියෙන ඉඩම් වල විශේෂයෙන්ම ඉහුරු කඩාන වැටලා තියෙනවා.
ඇලදොල තියෙන ඔයවල් තියෙන තැන් වලත් ඉවුරු කඩාන ඇවිල්ලා තේ ගසුත් එක්කම ඉවුරු කඩාන යන ඉදින් තියෙනවා. මම ඇත්ත වශයෙන් මම බලන්නත් ගියා එක්කෙනෙක්ගේ ඉඩමක කැලණි ගඟ ආශ්‍රිතව තිබුණේ. ඒකෙදී ඒ තේ පළත් එක්කම අඩි 6ක් 8ක් විතර සම්පූර්ණ තට්ටුවක් එක්කම බැහැලා තිබුණා පහළට. ඉතින් මෙතනදී අත් වශයෙන්ම මේකේ කරුණු ගොඩක් තියෙනවා. කොහොමත් මේ ගම් වතුර මේ සැරේ ඉතාමත් අධිකයි. මේ වෙන අවුරුදු වලට සෑහෙන වර්ෂාවක් පතිත නිසා මේක විශාල ද වෙලා තියෙනවා. ඉඩම් තේ වගාවටම නන්නේ සෑම නිවාස ඒ වගේ දේවල්ට. ඒ වගේම මේ සම්බන්ධව අත් වශයෙන්ම අපි තවදුරටත් අහලා බලමු. අපේ උරු බොක්කේ ඉන්න අපේ ලියනගේ මහත්මිය. ලියනගේ මහත්මියත් ඒ පැත්තේ හානිය වුණ කොහොමද කියලා අපි දැන් විමසීමක් කරලා බලමු. අපේ ප්‍රදේශයට උරුබොක්කේ ගම් වතුර තිබුණට අපි ජීවත් වෙන ප්‍රදේශයට ගම් වතුර නැහැ. ඒ වුණාට වරුසාවෙන් ගොඩක්ම තේ වගාවට හානි වෙනවා. සෝදා පාළුව වැඩි. තේ ගස්වල සමහර වෙලාවට මුල් විතරයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම පස්ස සෝදාගෙන ගිහිල්ලා ඒක තේ වගාවට හොඳටම බලපානවා වරුසාව. ඉතින් මේ ගැන වැඩි අපි කමින්ද මල්ලිගෙනුත් විස්තර අහලා බලමු. අපේ පළාතට වැඩිපුරම ගම් වතුරක් තිබුණේ නැහැ. වැඩිපුරම තිබුණේ මේ වැස්ස අධික ලෙසම. කලින්ට වැඩිය ගොඩාක්ම වැස්සා. ඒ වගේම මේ හුළඟත් ගොඩක්ම බලපෑවා. හුළඟෙන් තමයි මේ ගොඩක්ම හානි වුණේ. ගස් ගලාවන් වැටුණා. අතු කඩා වැටුණා තේ ඉඩම් වලට. ඒකෙන් තේ ගස් ගොඩක්ම පොඩි වෙලා මේ හානි වුණා. දැන් හුළඟ වැඩි වුණාම දැන් අපේ තේ දළු ඇදිච්ච විනාශ වෙනවා. අපි ඒකට කියන්නේ අපේ පළාතට දළු කොණ්ඩල් ගැසෙනවා කියලා. අන්නේ තත්ත්වයටපත් වුණා. ඉතින් එතෙන්දී අපිට ගොඩක්ම ආදායම අඩු වුණා. හිදැල්ලන මේ පැත්තේ අපේ අක්කගෙන් අහලා බලමු මේ මොනිකක්කගෙන් මේ ඒ පැත්තට ගම් වතුරෙන් වෙච්ච හානිය කොහොමද කියලා. ඔව් චමින්ද මල්ලි ඇත්තටම මේ අපිට නම් අපේ සහෝදරයෝ දෙන්නෙකුටම මේ තේ ඉඩම් වලින් විනාශ හානියක් වුණා. මොකද මගේ චූටි මල්ලිගේ ඉඩම ටිකක් කන්දක තියෙන්නේ. ඒ කන්දේ මුදුනේ ඉඳලා විශාල ගලක් ඇහිලා තියෙනවා. ගල ඇහිලා නතර වෙලා තියෙන්නේ තේ කෑල්ලෙන්. තේ ඉඩමෙන් ඇහිලා දැන් ඒක සම්පූර්ණ පහළට ගියා නම් තේ ඉඩමම විනාශ වෙනවා. ඉතින් අපේ චූටි මල්ලි කළා තියෙන දේ ඒ ගල එතනින් නතර වෙන්න ගල කෙලින් තියෙනකොට අනිත් පැත්තෙන් වල හාරලා තියෙනවා. හාරනකොට ගල වලට දාන්නයි හාරලා තියෙන්නේ. ඉතින් හාරනකොට මේ ඒ ගල ඇතුලෙන් තව ගලක් තිබිලා ඒ ගල කඩනකොට මේ මල්ලිගේ කකුල තුවාල වෙලා තියෙනවා. මල්ලි මොකද කළේ මේ ළඟ ගෙදරකට ගිහිල්ලා ඒ තුවාලේ බැඳගෙන ඉන්න කියලා ගියාම ගිහිල්ලා තුවාලේ රෙදි කෑල්ලක් ඒ ගෙදරින් රෙදි පටියක් අරගෙන ගැට ගහනකොටම දොක් ගාන සද්දයක් ආවලු. බැලින්ද අර ගල අර විශාල ගල අර හාරපු වලට වැටිලා. වැටුනම ඉතින් මේ මිනිස්සු කිව්වලු මේ අපේ මල්ලිට කියන්නේ සුසිත කියලා. සුසිත 99න් තමයි බේරුනේ. මොකද ඒ මල්ලිගේ වෙලාවට තමයි අර මේ කකුල තුවාල වුණේ. තුවාල වුණේ නැත්තම් එදා ඉතින් ඇත්තෙන් ඒක කියනකොට මට ඇඟ ඉරි වැටිලා යනවා. ඒ මල්ලිට ඒ අවස්ථාවේ පොඩි තුවාලයක් සිදු වුණේ නැත්තම් මල්ලිගේ ජීවිතේම ඒ අනුතුණින් විනාශ වෙන්න තිබුණා. ඒත් වගේම තමයි චමින්ද මල්ලි මේ අපේ හෙට්ටිකන්ද ගමේ තේ ඉඩම් දෙකක් ඒගොල්ලන්ගේ තේ වවනකොට සැලකිලිමත් නැතිකම නිසා තමයි එක තේ උඩහා තියෙන තේවත්ත ගලාගෙන කඩාගෙන ඇවිල්ලා අනිත් මල්ලිගේ තේ ඉඩම වැහිලා තියෙනවා. එතකොට ඒ නායයයමෙන් තමයි ඉඩම් දෙකම විනාශ වෙලා තියෙන්නේ. ඇත්තෙන් ඒ වගේ මේ ගම් වතුර නිසා අද දවස් මේ වෙනකොට අපේ පවුලේ නම් දෙදෙනෙකුට තේ ඉඩම් වලින් හානි වුණා. මේ කොහොමද දන්නේ නේද සුනිල් අයියාගේ හැම පැත්තේ. ඔව් ගොඩක් ස්තුතියි මේ මොනිකා මහත්මිය. අපේ යටියන්තොට ප්‍රදේශයේ සෑහෙන ප්‍රමාණයක් මේ නායම් ගිහින් තිබ්බා. වර්ෂයේ මේ අගභාගයේ අපි ඉන්නේ. ඒ අවාසනාවන්ත සිදුවීම් 2026 වර්ෂයේ අපි නොවේවා කියලා අපි සියලු දෙනාම තේ ආය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මමත් අපේ තේ කර්මාන්ත ශාලාවේ කැලණියත් වතු අධිකාරීතුමා සහ කාර්ය මණ්ඩලය අපි සියලු දෙනාම ගිහිල්ලා ගඟවැරළිය දේදුගල බුලච්චෝහ පිටිය ඒ පැත්තේ අපි ආධාර බෙදුවා. ඇත්තෙන්ම දුක්ඛිත තත්ත්වයක් තේ වගාව කෙසේ වෙතත් ජීවිත හානි ගොඩක් වෙලා තිබ්බා. කැලණි ගඟ විතරක් නෙවෙයි මේ පැත්තේ සෑහෙන මේ ගල් පොතු දෙපැත්ත තියෙන ගම්මානයක් දෙපැත්තම කඩාගෙන ඇහලා හේදිලා ගිහලා තිබ්බා. ඒකේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒ කට්ටිය තාම ගණ්ඩත් බැරි තත්ත්වයක් වගේ උදා වීගෙන තියෙනවා. මම හිතන්නේ ඊයේ පිට යනකොට නම් ගණ්ඩ ඇති. ඒ වගේ ඉතින්
ගොඩක් ගම් වතුර නිසා අපේ තේවගාවට ගොඩක් හානි සිදු වුණා. සිදු වෙනකොටම මේ පෙලක්කියව නාය කියාටත් වැඩි තේ ගස් ගොඩක් ඇලවිලා තිබ්බා අපේ පැත්තේ. ඒ මොකද බාගෙට නාය ගිහිල්ලා ගොඩක් ඉඩම් පැලිලා තිබුණා මේ ගහ තේ ගහ ඇලවෙලා. ඒක ඉතින් හදන්න ක්‍රමයක් තමයි ඊට පස්සේ හොයාගන්න ඕනේ නැත්තේ. අපේ පැත්තෙන් එහෙමයි මේ කොහමද මේ රේණුකා මහත්තයා ඉදැල්ලෙන පැත්තේ අපේ පොඩක් කරුණු පහදලා දෙන්න. වැස්ස සෑහෙන්න වැස්සා හුළඟ ඇල්ලුවා. ඒ වගේම තමයි මේ ඔය ලොකු ගංගා නැතුණාට පොඩි ඇලවල් දොළවල් ඒ වගේ ඒවා තියෙනවා. ඒ වගේ සෑහෙන හානි සිදු වුණා. ඒ අයින් වල තේ හිටවල තියෙන ඇයට ඒවා තේදිලා ගිහිල්ලා මේ ඉවුරු කඩාගෙන වැහැල්ලා හැම මේ ගස් කඩා වැහැල්ලා ඒ අයින් වලට දැන් මම බලාගෙනත් හිටියා හුඟක් දෙනෙක් ඊට පස්සේ පුවප්පැල එහෙම ඒ අයින් දිගේ හිටෙව්වා ඒවා කරා. මොනිකක්ක කියනවා වගේ පහුගිය දවස්වල ඇති වුණු ගම් වතුර නායම් නිසා Tamanගේ තේ ඉඩමේ විනාශ වුණු තැන් ආයමත් හදාගන්න ගොඩක් දෙනෙක් මහන්සි වුණා. ඒ වගේම අපි දන්නවා බදුල්ලේ, නුවරඑළියේ, රත්නපුරේ, මාතර, ගාල්ල මේ හැම පැත්තකම ගම් වතුරෙන් හරි නායම් වලින් හරි වැඩියෙන් පීඩාවටපත් උනේ තේ කර්මාන්තයේ නියැලලා ඉන්න කුඩා තේවතු හිමියෝ. එහෙමත් නැත්නම් මහා පරිමාණ තේවතු වල වැඩ කරන අපේම සහෝදර කම්කරු සහෝදර සහෝදරියන්. තේ අය අපේ සහෝදර පිරිස කිව්ව දේවල් එක්ක අදහසක් විමසන්න හිතුවා. අද තේ අයට ගොඩ වැදිලා ඉන්න තේ පර්යේෂණ ආයතනයේ රත්නපුර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ආචාර්ය එන් මහින්ද මහත්මයාගෙන්. අසන්නනේ විශේෂයෙන් මේ වෙලාවේ අපිට විශාල යොදුරක් සිදු වුණා. ඒ නිසා විද්‍යාත්මක කරුණු පදනම් කරගත්තු යම් ක්‍රමවේදයක් අපි මේ තේ වගාවට හානියක් වුණාම මේ වෙනි විපතක් වුණාම යොදා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් තේ වරින්නට අනිත් ඕනම භෝග වගාවක් ගොඩබිම වගාවක් ගත්තොත් එහෙම පරිසර සාධක විශේෂයෙන් වැදගත්. මොනවද මේ? සූර්යාලෝකයේ වැදගත් වෙනවා, වායු වලේ වෙනස්. ඒ වගේම විශේෂ මේ පසේ තමයි වැවෙන්නේ ඕනම භෝගයක්. හැබැයි පස ගොඩක් සංකීර්ණ. අපි හිතනවා සංකීර්ණ ක්‍රියාවන් සිදු වන ස්ථානයක්. දැන් බලමු අපි යම් විදිහකින් ගම් වතුර වගේ තත්ත්වයක් ස්වභාවික ආපදාව නතර කරන්න බෑ අපිට. එවැනි තත්ත්වයක් ඇති වුණොත් මොකද වෙන්නේ? සම්පූර්ණ මේ අවකාශ සියල්ලම වතුරෙන් අපි කියනවා පිරෙනවා කියලා. මේ පිරිච්ච අවස්ථාවක වාතය නැති තත්ත්වය අපි කියනවා නිර්වායු තත්ත්වයක්. ජීවීන්ට විශේෂයෙන් ඒක බලපානවා අපිට හිතකර ජීවීන්ට විශාල වශයෙන් බලපානවා. ඉතින් දවස් දෙකක් වගේ කාලයක් තිබිලා වතුර බැහැගෙන ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැවත අපිට තිබිච්ච තත්ත්වයට ගන්න. ඒ තරම් මහන්සි වෙන්න ඕනේ. හැබැයි ඒ දින 3 4 5 පහෙන් ඉක්මවා ගියොත් ඒ විශාලව වශයෙන් විශාල වූ හානියක් බවට පත් වෙනවා. අපි විද්‍යාත්මක බැලුවොත් මේ කිරි මුල් නැත්තම් මේ පෝෂක මුල් වල ශෝෂණය කියන ක්‍රියාව කැවිත් අපි සාමාන්‍ය පෙළ හදාන්න කොටත් අපිට ශෝෂණය කියලා දෙනවා. අපිත් ශෝෂණය කරනවා. මේ ශෝෂණයට ගහටත් ඕනේ ඔක්සිජන්. ඉතින් මේ ඔක්සිජන් අපිටත් ඔක්සිජන් ඕනේ. දැන් අපි හිතනවා සමහරවිට කාබන් ඩයොක්සයිඩ් කියන වායුව විතරයි මේ ගහ ගන්නේ ප්‍රභාසස්රේෂණ නැත්නම් ආහාර හදන්න. හැබැයි ගහට අවශ්‍ය ශෝෂණය මොකටද මේ? ගහේ හදන ආහාර එයාට අවශ්‍ය වෙලාවට තැම්පත් කරලා තියාගෙන ඒවා නැවත වරක් අපි කියනවා පාවිච්චියට ගන්නවා මේ ඔක්සිජන් සමග එකතු කරගෙන ශක්තිය හදාගන්න. මොකද මේ ශක්තිය අපි දන්නවා ආහාරවල තැම්පත් වෙන්නේ සූර්ය ශක්තියයි. ඉතින් මේ ආහාරවල තියෙන ශක්තිය පාවිච්චි කරන්න මොනවාටද? පෝෂක උරාගන්න එවැනි දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් කිරි මුලට මේ කාර්ය කරගන්න බැරි නැත්නම් පෝෂක වලට කාර්ය කරගන්න බැරි කිරි මුල් වල කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. වෙනත් මුල් වලින් මේ කාර්ය කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒ තරම්ම අර කිරි මුලින් කරන කාර්ය සම්පූර්ණයෙන්ම සිදු කරගන්න බැරුව යනවා. ඒක කරුණු ගොඩාක් තියෙනවා. මම හිතන්නේ විශාල වශයෙන් මේක කතා කරන්න පුළුවන්. මම හිතනවා ඉදිරියේදී අපි මේ කළ යුතු දේවල් ගැන කතා කරමු කියලා. බොහොම ස්තුතියි අපේ රත්නපුර තේ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය එන් මහින්ද මහත්මයාට. අද තේ අය අපි කතා කරන්නේ ගම් වතුර නායම් නිසා හානි වුණු අපේ තේ වගාව යලිත් ගොඩනගා ගන්න කොහොමද කියලා. අපි කෙටි විරාමයක් ලබාගෙන තේ අය සහෘදීන්ගේ කතාබහ සමග යලිත් හමුවෙමු. ඔබ මේ සවන් දෙන්නේ තේදළු නිෂ්පාදන ධාරිතාවයේ සහ තේදළු වල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කුඩා තේ කර්මාන්තයන්ට අදාළ නිවැරදි සහ කාලීන කෘෂිකාර්මික පුරුදු පිළිබඳව තොරතුරු ඔබට ගෙනේන තේ ආය ගුවන් විදුලි වැඩසටහනටයි. තේ ආය තිරසාර ධනයකට සරුසාර තේ දල්ලාක්.
දැනුවත් වෙමු. අන් අයත් දැනුවත් කරමු. තේ දළවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමට කුඩා තේ ගොවීන් දිරිමත් කරමු. පහතරට තේ කර්මාන්තය දේශගුණික වෙනස්වීම් සඳහා වඩාත් හොඳින් ඔරොත්තු දෙන වගාවක් බවට පත් කරමින් ස්ථිර සහ ආරක්ෂිත ජීවනෝපායක් බවට තේ කර්මාන්තය පත් කර ගනිමු. ඔබගේ නිවසේ ආදායම වැඩි කර ගනිමින් රටට වැඩි විදේශ විනිමයක් ගැනීම සඳහා ගුණාත්මක තේදළු නිෂ්පාදනයකට අපි හුරු වෙමු. තේ ආය තිරසාර ධනයකට සරුසාර තේදල්ලා. විරාමෙන් පස්සේ අපි යළිත් එක් වෙන්නේ තේ ආය සමගින්. තේ ආය අපේ හිතවතුන් අද සාකච්ඡා කරන්නේ ගංවතුර නායම් නිසා විනාශුණු තේ වගාවක්. යළිත් අපි ගොඩනගා ගන්නේ කොහොමද කියලා. දෙනියායේ සුරංග මල්ලි කුඩා තේවතු හිමියෙක් විදියට තමන්ගේ තේ වගාව බොහොම උනන්දුවෙන් කරන ඒ පිළිබඳව හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. සුරංග මල්ලිගේ අදහසත් කියන්නකෝ තේ ආයට. ඕජිත් මහත්තයා මුලින්ම මතක් කරන්න ඕන මේ වගේම ලොකු විශ්සනයක් අපිට සිදු වුණා 2003 දෙනියාවේ. ඒකට ඒ කාලේ අපිට ලංකාවේ නොයෙක් විසින් මේ වගේම අපිට උදව් කරා ලොකු විශ්සනයක් වුණා. පිටින්දී 2003 කාලේ සිද්ධ වෙච්ච ඒ කාලේ අපි කරපු අත්දැකීම් එක්ක බලද්දී ගංගාශ්‍රිතව දැඩි ලෙස රොල් මඩ සහ වැලි වලින් පොළොව වැහුණා නම් සහ සේ ගස්වල පත්‍ර ටික දැඩි ලෙස රොල් මඩ වලින් පිරලා තියෙනවා නම් ගම් අතර දැස්සට පස්සේ දැස්ස යනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. දැස්ස නැතුව පායන්න ගත්තොත් අර ඒ ගස්වල දැඩි ලෙස රොල් මඩ තියෙනවා නම් පත්‍රවල ඒ පත්‍ර ටික පිංචිදි කරේ නැත්තම් සිද්ධ වෙන්නේ පත්‍ර ටික හැලෙනවා නැත්තම්. ඒ පත්‍ර දැඩි ලෙස හැයිලා අයින් වුණොත් ඒ ගස්ට අවශ්‍ය වෙන පෝෂණය ආහාර ටික ලබා ගන්න අවශ්‍ය පත්‍ර ප්‍රමාණය අඩු වෙනවා. ඒකට තේ ගහේ වර්ධනය කෙටි කාලිනව අදාළ වෙන්න පුළුවන්. එහෙම නම් අපිට අස්වැන්නත් අඩු වෙනවා. ඒ හින්දා අපි ගොඩක් කල්පනා වෙන්න ඕන යට වුණාට පස්සේ වැස්ස නැත්තම් අපිට පුළුවන් නම් මේ පත්‍ර ටික සුද්ධ කරන්න. ඒක ගොඩක් දුරට අපිට වාසියක් වෙනවා. අපේ අස්වැන්න විචාකාරව ඉස්සරහට පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි වැඩි ලෙස හොල් මඩ යලි වලින් පිළිලා තියෙනවා නම් අපේ ඉඩම ඒවත් අපිට පුළුවන් යම් ප්‍රමාණයකින් හරි අයින් කරලා පහදා ගන්න. අපි බලමු මේ අයිසාවෙල්ල පැත්තේ අපේ රාජපක්ෂ අක්කගේ කොහොමද ඒ පැත්තේ මේ වගේ අත්දැකීම් කියලා. ඔව් සුරංග මල්ලි අපේ අයිසාවෙල්ල පැත්තේ නම් අපිට ලොකුවට ගම් වතුරින් හානියක් වුණේ නැහැ. මේ කියන්නේ වර්ෂාව නම් ගොඩක් තිබුණා. ගස් එහෙම ගොඩක් කඩන් හදලා තිබුණා. අපේ තේ ඉඩම් වල නම් එහෙම ලොකු හානියක් වුණේ නැහැ. මේ වර්ෂාව නිසා හැබැයි ගොඩක් මේ බෑවුම් වගේ තියෙන ඒවා මේ සෝදා පාරුවට ලක් වෙලා තිබුණා. ඒවට දැන් අපි ගොඩක් කරේ නම් මේ දැන් දැක්කට පස්සේ ගොඩක්ම මේ මූල පද්ධතිය අපිට දැන් මේ සෝදිලා යනවා වගේ තියෙන තැන් වලට ගොඩක් අපි පුවක් වතු වගේ දේවල් එහෙම කපලා දැම්මා. දැන් ඊළඟ ගම් වතුර ඉවිනුවත් අපි දැන් මොනවා හරි දේවල් කරන්න ඕනේ. ඒ හින්දා ගොඩක් තැන් වල තව එක තැනක තිබුණා ගස් ගැලවිලා මේ අපි යාලට කියලා දුන්නා මේකද ඇල අයින නිසා මේ මොකද ඇල අයිනේ මුන්දර ගල් වැටියක් වගේ දාන්න. මොකද ඇල ගම් වතුර වැඩි වෙන නිසා මේ එතකොට අර අයින ලොකු ගස් වගේ හිටෙව්වහම මේ පොළ රෝඩ් ගොඩාක් ඇවිල්ලා ගස් ගැලවිලා ගිහින් තිබුණා. අපි ඒවට කිව්වා මේ ඒවා පොඩ්ඩක් අයින් කොළ රෝඩ් අයින් කරලා අර පස්සට්ටු වගේ ඒවා පොඩ්ඩක් අයින් කරලා මේ මඩ වගේ තියෙනවා නම් මේ අර මුන්දර සිදු වතුරෙන් හොදලා යවුවහම එතකොට ගස්වත් ඒක ගොඩක් පරීක්ෂා කරගන්න පුළුවන්. තේ අයට එකතු වෙලා ඉන්න ඩයස් මහත්තයා ශේෂ්ත්‍රයේත් වැඩ කරන කෙනෙක්නේ. ගම් වතුරට අහුණු තේ වගාවක් ආයමත් හොඳට හදාගන්න අපිට මොනවද කරන්න පුළුවන්? අපි පැත්තට ගම් වතුර වලින් එච්චර බලපෑමක් නැති අපි පස්කන්දු ගදාගෙන ගිහිල්ලා අපි මේ විච්චිලා තියෙනවා. නමුත් අපි බලන්න ඕනේ මොකද්ද මේවට කරගන්න තියෙන්නේ කියලා. ඒක විශේෂයෙන්ම තේ ගසේ ගොඩක් ප්‍රමාණයක් වැහිලා තියෙනවා නම් ආයවල වලින් ආව පස් අපි අනිවාර්යයෙන් ශේෂ්ත්‍රයෙන් අයින් කරගන්න වෙනවා. ගහට ඕනට වැඩි යට වෙලා තියන්න දෙන්න බෑ. ඒ වගේම කාණු වැලි පිරීලා එහෙම වෙලා තියෙන ටික කාණු ගොඩ දාලා අපිට අවශ්‍ය විදිහටම ශේෂ්ත්‍රය හදා ගන්න වෙනවා. අනිත් එක තමයි ගම් වතුරෙන් ඇවිදilla ඔය රොඩු පොලිතීන් අරව මේ ගස්වල රැඳිලා තියෙන ඒවා සුද්ධ කරගන්න ඕනේ. මේක දරුවෙක් හදනවා වගේ අපි නැවත මේක යථාවත් කරලා ගන්න තියෙන්නේ. දින ගණනාවක් වතුරට යට වෙලා තිබ්බනම් සමහරක් තැන්වල අපිට මං හිතනවා සතියක් දෙකක් විවේකීව තියලා තමයි තේ නෙලන්න පටන් ගන්න වෙන්නේ. අනිත් එක තමයි ගස් සතු කඩා වැටිලා තියෙන තැන්වල තේ ගස් වලට හානි වෙලා තියෙනවා නම්
කප්පාදු නොකලත් අපිට සිද්ධ වෙනවා ඒ කැඩිලත් ගිහිල්ලා තියෙන අතු ටික කපලා ගහ යථාවත් කරලා ගන්න. ඉතින් ওই ටික කරලා ගන්නකොට ගොඩක් වෙලාවට අපේ තේ ඉඩම මේ වැසෙනින් පස්සේ යම් තාක් දුරට අපිට නැවත දළු නෙලන තත්ත්වයට පත් කරගන්න බොහොමත්ම ඉක්මනට හැකි වෙයි කියන එක තමයි මගේ අදහස. අපි බලමු දෙනියායෙන් ඇවිල්ලා ඉන්න අපේ චමිලක්කත් එයාගෙනුත් අහලා ඒ පැත්තේ තවදුරටත් තත්ත්වය කොහොමද සමතේකට පත් කරගෙන අපි මේ තේ වගාව ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඔව් ඩයස් මල්ලි මමත් ඒ වෙසනට හසු වෙලා ඉන්නේ. මොකද මගේ ඉඩමත් තියෙන්නේ මේ ගංගා ආශ්‍රිතව නෙමෙයි ඇලක් ආශ්‍රිතව. ඉතින් අර ගංග උතුරලා ගියා මට තියෙන්නේ ගින්ගඟ දෙනියායේ. ඉතින් ගින්ගඟ පොඩි වැස්සකටත් උතුරනවා. ඉතින් ඒ උතුරලා ඇවිල්ලා අපේ තේවත්ත සම්පූර්ණයෙන්ම යට වුණා. යට වෙලා එක පැත්තක් දවස් දෙකක් වගේ යට වෙලා තිබුණා. ඉතින් අපිට ඒ වෙලාවේ කරගන්න දෙයක් නෑ. ඇත්තටම ඉතින් ගංග වතුර බැහැලා යනකම් ඉතින් රෝල් මඩ පිරීලා පොලිතින් බෝතල් අර හිමි කියන්නේ කුණු කැලිකසල ගෙවල් කියන්නේ කුණු රොඩු අර හිමි ඔක්කොම පිරීලා තිනවා. ඉතින් අපි වතුර බැහැලා ගියාට පස්සේ රෝල් මඩ අයින් කරා. බලනකොට ගස්වල මූල පද්ධතිය මං හිතන්නේ ඇත්තටම ශක්තිමත් නෑ. මොකද දවස් දෙකක් තුනක් වතුර තියෙනකොට මූල පද්ධතියට මං හිතන්නේ පස් බුරුල් වෙලා ගස් ටික ඔක්කොම ඇලවෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි නැවතත් යථා තත්ත්වයට පත් කරාට එච්චරම සාර්ථකත්වයක් දකින්න නෑ. මොකද අපේ අවුරුදු 10ක්වත් මම අපිට හරි අමාරුයි භුක්ති විඳින්න. මොකද තේ ගස මේ ශක්තිමත් නෑ. මීට කලිනුත් චමිල මහත්මියගේ තේ ඉඩම යට වෙලා තියෙනවා. ඔව් අජිත් මහත්තයා මගේ ඉඩම යට වෙලා තියෙනවා. මොකද පොඩි ගම් වතුරකටත් යට වෙනවා. ඉතින් ආයුෂ කාලය අවුරුදු 10ක් වගේ තමයි තියෙන්නේ. මම ඉතින් අවුරුදු 10න් 10ට තේ පැල ඉඳලා අපිට කරනකොට ලොකු ආදායමක් ගන්න බෑ. ඉතින් අපිට ඉඩම වෙනස් කරන්නත් බෑ. අපි මොකද්ද ගන්න යුතු කියා මාර්ගය කියලා හිතා ගන්නත් බෑ. මොකද ගංගව වෙනස් වෙන්නෙත් නෑ, ඉඩම වෙනස් වෙන්නෙත් නෑ. ඉතින් අපි ඒ විදියට තමයි ඉතින් පැල අවුරුදු 10න් 10ට කරනකොට අපේ ආදායම ඉතින් ලොකුවට එන්නේ නැහැ. ඉතින් අපි ඒ විදියට තමයි මේ අපේ පහත් බිම්වල තියෙන තේ වගාවන් වලට අත්වෙන ඉරණම. ඔය දැන් පහුගිය ගම් වතුර කාලේ එහෙම නැත්නම් නායම් සිද්ධ වෙනකොට මේ අපේ සිරිපාල මහත්මයා ඔය හිතවතුන්ට එහෙමත් කතා බහ කරලා කොහොමද දුක සැප එහෙම අහපු කෙනෙක්. ඉතින් මේ ගම් වතුරේ අත්දැකීම කියන්නකෝ අපිට. දෙනියා කියන්නේ ගුරු බොක්ක දෙනියා අතරේ තමයි අපි පදිංචි වෙලා ඉන්නේ. කියන්නේ කිරළපන ගමේ කිරවණගතු ආය ආශ්‍රිතව ගම් වතුර හේතුවෙන් නම් අපිට එහෙම විශාල ලොකු බලපෑමක් සිද්ධ වුණේ නැහැ. සාමාන්‍යයෙන් ඉඩම් වලට ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක් තමයි වැඩි වශයෙන් උත්සාහ පවතිනකොට පොදාපාලුවට ලක්වීම. ඒ වගේම මේ කාණු සහ ගල්ලටි වලට හානි ප්‍රවීණීම ආදී තමයි ඒවල් තමයි විශේෂයෙන් සිද්ධ වුණේ. ඉතින් තේ වගාවට විශේෂ හානියක් නම් අපිට දක්නට ලැබුණේ නැහැ. නමුත් අපි අහලා තියෙනවා දැකලා තියෙනවා මේ පහුගියන් අතරින් විශාල හානියක් තේ වගාවට කුඩා තේ හිමියන්ට සිද්ධ වුණා කියන මාධ්‍යයෙන් අපි දැකලා තියෙනවා. ඉතින් ඒවා යථා තත්ත්වයට පත් කරගන්න නම් අපිට විශාල වැඩ කොටසක් දැන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපේ ඉඩම් වල තිබිච්ච කාණු ගොඩ වෙලා තිබෙනවා. කල්ලට විනාශ වෙලා තියෙනවා. ඒවා ප්‍රතිසංස්කරණය කරලා නැවත අපි යථා තත්ත්වයට අපේ ඉඩම් පත් කරගන්න ඕන. මම ඉතින් මේ අවස්ථාවේදී නැවත මේ සම්බන්ධ කරුණු දැනගන්න උරුමක පොචුන්තේ කර්මශාලාවෙන් දිල්ලානි මහත්මියට අවස්ථාව ලබා දුන්නා. ඉදිරියට මට හිතෙන්නේ අපේ ගොඩාක්ම අපි මාතර දිස්ත්‍රික්කයේ උරුබොක්කේ අපට කිසිම ආපදා තත්ත්වයක් ඇති වුණේ නැහැ. පොඩි ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. ඒ වෙනකොට අපි කොහොම හරි දැනුවත් වෙලා හිටිය. මොකද අපි මේ අපේ කාණු පද්ධති ඒ සියල්ලක්ම අපි ඊටාම හොඳින් මේ නඩත්තු කරමින් සිටියා. ඒ වගේම තමයි අර ගස් වල ඒ අත්තු සියල්ලම කපලා දාලා නිරාතර දාලා ඒ විදියෙන් ඒ පස සංරක්ෂණය කර ගැනීමට බොහෝ දුරට අපට හැකි වුණා. ඉතින් මේ ඒක නිසා අපි ඉදිරි වර්ෂවලදී මේවා ඊටාම හොඳින් මේ තේර පරිේශන ආයතනයේ අපිට ඒ මහත්තුරු දෙන දැනුවත් කිරීම එම ඒ දේවල් ඒ විදියටම පිළිපදිමින් යනවනම් තේ වගාවන් ඉතා සාර්ථකවම රැක ගැනීමට අපට පුළුවන් වේවි කියලා මම හිතනවා. දිල්හානි මහත්මිය බොහොම ස්තුතියි. පහුගියද ඇතිවුණු ගම් වතුර නායම් හේතුවෙන්
විනාශ වුණු අපේ තේ වගාව යලිත් වඩාත්ම හොඳ තේ වගාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණය ගැන අපි අද තේ ආයෙන් කතා කරන්නේ. මේ වගේ ආපදාවන් නැති වෙච්ච වෙලාවට අපිට ගොඩක් උදව් කරනවා තේ පර්යේෂණ ආයතනය. ඉතින් තේ පර්යේෂණ ආයතනයේ රත්නපුර කාර්යාලයේ මුණසිංහ මහත්මයා අපිට ලොකු මඟ පෙන්වීමක් කරනවානේ හැමදාම. ඉතින් අද දවසේත් කියන්නකො මුණසිංහ මහත්මයා මේ ගම් වතුරට නායම් වලට අහු වෙලා විනාශ වුණු අපේ තේ වගාව කොහොමද ආයෙත් අපි ගොඩනගා ගන්නේ? ඔව් අජිත් මහත්තයා මම විශේෂයෙන් මතක් කරන ඕන දෙයක් තමයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය. ඇත්තටම ඒ ව්‍යසනයේ සිද්ධ වෙලා දින කීපයක් ඇතුළත අපි නිකුත් කරා අපේ තේ වගා කරන අය වෙනුවෙන් කෙටි මාර්ගෝපදේශයක්. ඒ කියන්නේ මේ ගම් වතුරෙන් හානියටපත් වෙච්ච තේ වගාවන් කොහොමද යලි යථා තත්ත්වයට පත් කරගන්නේ. ඉතින් එතකොට එතනදී අපි කාරණා කීපයක් ගැන විශේෂයෙන් අවධානය යොමු කරා. පළවෙනිම දේ තමයි අපි මේ ගම් වතුරෙන් යට වුණු නැත්නම් මේ ගම් වතුර මේ ගලලා තේ ඉදම යට වුණු අවස්ථාවක් තියෙනවා නම් එතනදී අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ රොන් මඩ කියන එක තේ ඉදම පුරාම දකින්න පුළුවන්. විශේෂයෙන් තේ ගහේ පත්‍රවල ඉඳන් කඳ මුල දක්වා සහ බිම මේ පස මත පවා හැමතැනකම රොන් මඩ තියෙනවා. ඉතින් පළවෙනිම අපි කරන්න ඕන දේ තමයි මේ රොන් මඩ ඉවත් කරගන්න ඕනේ. එතකොට ඒ රොන් මඩ ඉවත් කරගන්න නම් අපිට පුළුවන් වතුර ඉවසලා ඒ කියන්නේ මේ කොළ සෝදා හරලා හදන් සෝදා හරලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් තමයි අර මෙතන අපේ සාසන්නක අහලා තියෙන ගැටලුවක්. ඇත්තටම මේ වගේ රොන් මඩ කාලයක් මේ තේ ගහේ තිබුණොත් වෙන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි තේ ගහට විවිධ රෝග හටගන්නේ ලොකු හැකියාවක් තියෙනවා. ඒකට රෝග ගොඩක් වෙලාවට දිලීර රෝග තමයි හැදෙන්න පුළුවන් තියෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ආහාර කරන පුස් වර්ග කියලා මේ වගේ දිලීර වර්ග ගොඩක් මේ ගස්වල වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් ඒක අපේ තේ ගහට හිතක විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ රොන් මඩ සෝදා හැරීම කරන්න. ඊට පස්සේ දෙවෙනියට අපිට තියෙන වැදගත්ම දේ තමයි අපි දන්නවා දැන් තේ ඉඩමේ පස ජලයෙන් ගොඩාක් සංකීර්ණ වෙලා තියෙනවා. මොකද ගොඩාක් වතුරේ සිටු වෙලා ඒක දින ගානක් පිළිවිලා ඒ නිසා ගොඩාක් මේ තේ ඉඩමේ පස වතුරෙන් පිරීලා තියෙනවා. මේකේ තියෙන මුල් පද්ධතියට දැන් අවශ්‍ය කරන වාතාශ්‍රය නැති වෙලා තියෙනවා. එතකොට මෙහෙම ටික දවසක් තියෙනකොට මේ තේ ගස් සමත්කමෙන් දුර්වල වෙලා සමාහයට මිය යන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට ඒකදී අපිට කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මේ වතුර පුළුවන් තරම් මේ පසේ තියෙන වතුර ගතිය බැහැලා යන්න ඉඩකඩ පුළුවන්. අර මුල් වටේ තියෙන වතුර ටික ඉක්මනට මේ මුල් වලින් ඉවත් කරලා පාම වලට අරගන්න පුළුවන්. ඒකට ඒකත් අපිට කරන්න ඕනේ එක දෙයක්. ඊට පස්සේ අනිත් එක තමයි අර කලින් සඳහන් කරපු රෝග වලට ඒ රොන් මඩ එහෙම ඉවත් කරාට පස්සේ අපේ තේ පර්යේෂණයේ නිර්දේශ කරන දිලීරනාශක වර්ග තියෙනවා. අනේ දිලීරනාශක වර්ගයක් අපි නිර්දේශ කරන ප්‍රමාණයට මේ ගහේ පත්‍ර සහ පණන් මතට